සුබ දවසක් කියලා හැමෝම ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඔන්න මම අද අරන් ආවේ බොරුටෝ කියන ජපාන් ඇනිම් සීරීස් එකේ 10 වෙනි එපිසෝඩ් එක. channel එකට අලුතින් ආපු යාළුවෝ ඉන්නවා නම් channel එක subscribe කරන්න. වීඩියෝ එක හොඳයි නම් comment කරන්න අමතක කරන්න එපා. හරි එහෙනම් වැඩි කතාවක් නැතුව අපි ඉක්මනට මේ අදගෙන ආපු එපිසෝඩ් එක බලන්න. අද කොටස පටන් ගන්නකොටම අපිට පේනන්නේ බොරුටෝ හතර වටේ බල බල ඉන්නවා. මේ වෙලාවේ ශිකඩායි අහනවා මොනවා හරි දෙයක් පේනවද කියලා. බොරුටෝ කියනවා නෑ තාම මොකොත් දැක්කේ නෑ කියලා. මේ වෙලාවේදී එයාලා බොරුටෝගෙන් අහනවා ඔයා ඒ සෙවනල්ලට දාපු නම මොකද්ද කියලා. බොරුටෝ කියනවා ඒක අමුතු සෙවනල්ලක්. ඒක නිසා මම මේකට මගේ නමම දානවා කියලා. ශිකඩායි නම් අහන්නේ ඔයාට ඒකට දාන්න වෙන හොඳ නමක් තිබ්බෙම නැද්ද කියලා. බොරුටොත් කෑ ගහනවා මොකද්ද ඔයා ඒ කිව්වේ කියලා. මේ වෙලාවේ ඉතින් ශිකඩායි බොරුටට විහිළුවක් වෙනවා අන්න අතන බලන්න කියලා. ඔන්න ඊට පස්සේ එයා හේතු වෙන ගමන් කියන්නේ මේ සතියේ නඩු 7ක් එන්නෙම මේ ප්‍රශ්න වැඩි වෙනවා. මම හිතන්නේ අපේ තාත්තලත් මේ වෙනකොට මේක ගැන හොයන්න පටන් අරගෙනයි තියෙන්නේ. බොරුටෝ කියනවා අන්න ඒක නිසා තමයි මම මේක ගැන මෙච්චර උනන්දු. මට ඕනේ මගේ තාත්තට කලින් මේ ප්‍රශ්නේ විසඳන්න. මේ වෙලාවේ බොරුටෝ එක සැරේටම ශිකඩායි කියද්දි ශිකඩායි අහනවා මොනා හරි දැක්කද කියලා. බොරුටෝ කියන්නේ මම හිතන්නේ මගේ හැදෙන්නම් වේලිලා හොඳටම කියලා. ඔන්න අපිට ඊට පස්සේ පේනන්නේ යාළුවෝ කට්ටිය හවස් වෙලා ගෙදර යන අතරමඟදී බොරුටෝ කියනවා අයියෝ මට වීරයෙක් වෙන තිබ්බ අවස්ථාව නැති වුණානේ කියලා. ශිකඩායි නම් කියන්නේ දුක් වෙන්න එපා. තම පටන් ගත්ත විතරනේ. අපි හෙටත් එමු. මේ ලයි බොරුටෝ මතක් කරලා අහනවා අපි යන්නේ නැති හේතුව සෙන්සර් දැන්නුවද කියලා. මොකද අම්මට තරහ ගියොත් ගොඩක් භයානකයි. ශිකඩායිත් මිත්සුකියෙන් අහන්නේ අපි සෙන්සර් එන්නේ නැති එක ගැන ඔයා දන්නවද කියලා. මිත්සුකී කියන්නේ බය වෙන්න එපා. ඒක මම හරියටම කරලා තියෙන්නේ කියලා. ඔන්න ඊට පස්සේ බොරුටෝ ගෙදරට ඇතුල් වුණා විතරයි. හිනට වදකලා හොඳටම බය වෙනවා. හිනට තරහෙන් අහන්නේ මට අද ඉස්කෝලෙන් කතා කරා. මොකටද නොපමිණීමේ ලියුමක් කියලා. එතකොට තමයි බොරුටට මතක් වෙන්නේ මිත්සුකී කිව්වා බෝවන රෝගයක් ඔන කැස්ස නිසා එන්න වෙන්නේ නෑ කියලා දැන්නුවා කියලා. මේ වෙලාවේදී නම් බොරුටට මිත්සුකී කියලා තරහෙන් කියවෙනවා. අන්න අපිට ඊට පස්සේ පෙන්නන්නේ බොරුටෝ හිනටයි දෙන්නම ෂිනෝ සෙන්සර් හම්බෙන් ඇකඩමියට ගිහින් ඉන්නවා. ෂිනෝ සෙන්සර් අහනවා පන්ති කට් කරලා මොනා කරනවා කියලාද හිතන්නේ කියලා. බොරුටෝ කියන්නේ මට කරන්න ලොකු ඩියුටි එකක් තියෙනවා. ෂිනෝ සෙන්සර් කියන්නේ මොනා කරත් ඉගෙන ගන්න දෙයට මුල් තැන දෙන්න ඕනි කියද්දි බොරුටෝ කියන්නේ මේ වැඩි හිටියනම් ඔක්කොම එකයි කියලා. ඊට පස්සේ ෂිනෝ සෙන්සර් අහනවා හරි එහෙනම් ඔයා කැමතිද ඇකඩමි වෙලාවෙන් පස්සේ හැමදාම හවස නවතින්න කියලා. බොරුටෝ තරහෙන් කියන්නේ ඉතින් මට මොකද ඔයා කැමති දෙයක් කරගන්න කියලා. ඔයාට පස්සේ තේරෙයි කියලා ෂිනෝ සෙන්සර් කියද්දිම බොරුටෝගේ ෂැඩෝ ක්ලෝන් එක මෙතනින් නැති වෙලා යනවා. අන්න අපිට ඊට පස්සේ පෙන්නන්නේ මේ ඔෆිස් එකට එහා පැත්තේම මේ යාළුවෝ තුන්දෙනා කියන දේවල් බලාගෙන ඉන්නේ. මේ වෙලාවේදී පූනට අත තියාගෙන ශිකඩායි කියන්නේ ඔයාගේ අම්මා නම් මගේ අම්මත් එක්ක බලද්දි ගොඩක් හොඳයි. ශිකඩායි එයාගේ අත මූණෙන් අයින් කරලා පස්සේ තමයි පේන්නේ එයාගේ මූණ තාමත් රතු වෙලා. අන්න අපිට ඊට පස්සේ ආයමත් පෙන්නන්නේ ෂිනෝ සෙන්සර් හිනටයි කතා කර ඉන්න තැන. මේ වෙලාවේදී හිනට කියනවා බොරුටෝට ඕනේ නරුටෝගේ අවධානය ගන්න. එයා පොඩි කාලේ නම් හැදුනේ වැඩුනේ තමන්ගේ තාත්තගේ වීරත්වය ගැන අහන ගම. ෂිනෝත් කියන්නේ මම දන්නවා මගේ ළමා කාලයත් කොහොම තමයි. ෂිනෝ අහනවා ඔයා මේ ගැන නරුටෝට කිව්වද කියලා. හිනට කියන්නේ නෑ මම කිව්වේ නෑ. එයාගේ වැඩත් එක්ක එයා ගොඩක් බිසි. එයාට නිදා ගන්නවත් වෙලාවක් නෑ. මට ඕනේ නෑ මේ ප්‍රශ්න එයාගේ ඔළුවට දාන්න. ඒත් ෂිනෝ නම් කියන්නේ ඔයා මේ ගැන අනිවාර්යයෙන්ම නරුටෝට කියන්න ඕනේ. මොකද කිව්වොත් එයා හොකාගේ වෙන්න කලින් එයා බොරුටෝගේ තාත්තා. හිනටත් කියන්නේ හරි මම කියන්නම් කියලා. ඇකඩමිය පටන් ගත්තාම ෂිනෝ සෙන්සර් කියනවා මට නම් පේන්නේ අද ඔක්කොම ළමයි ඇවිල්ලා වගේ කියලා. අද පාඩම් පටන් ගන්න කැදී බොරුටෝ ශිකඩායි එක කතා කරන්නේ මෙතනින් පැනලා යන්න විදියක් නැද්ද කියලා. ශිකඩායි කියන්නේ කරන්න දෙයක් නෑ අපිට දැන් බොරු කියන්න විදියකුත් නෑ කියලා. මේ අතරදී ෂිනෝ සෙන්සර් කියනවා අපිට අන්නගේ දෛනික රැකියා අපේ ජීවිතවලට උදව් කරගන්න පුළුවන්. ඒක නිසා තුන්දෙනා ගන්න ලෑස්ති වෙන අපි යමු ප්‍රායෝගිකව අත්හදා බලන්න කියලා. මෙතනදී කියව ඉන්න බොරුටෝගේ ශිකඩායිගේ පිටිපස්සට ආපු ෂිනෝ සෙන්සර් කියන්නේ ඔයාලා කැමති දෛනික රැකියා කරන ස්ථානයක් ඔයාලට තෝරගන්න පුළුවන් කියලා. එතකොටම බොරුටෝ ශිකඩායි එහා පැත්තට හැරලා ටිකක් බය වුණා. පස්සේ බොරුටෝ දිහා බලලා කියනවා ඔයාට මං කියපු දේ තේරුණා නේද බොරුටෝ උසුමකී කියලා. එතකොටම තමයි බොරුටෝට කියපු දේ තේරිලා එයා හරි කියලා hina වෙන්නේ. ඔන්න යනවා මේ යාළුවෝ කට්ටියට හම්බෙන වැඩේ තමයි ලියුම් බෙදා හරින එක. ඔන්න ඉතින් මෙයාලට ඒ කෙනෙක් මිනිස්සෙක් වෙලා ටිකක් පැහැදිලි කරනවා. බොරුට නම් පාර්සලයක් උඩ දාන ක්‍රමන් කියන්නේ මේක හරිම ලේසි වැඩක් කියලා.
මේ වෙලාවේ මෙතනට එයාලගේ ප්‍රධානියා එනවා. මෙයාලා කියනවා අපි ආවේ නින්ජා ඇකඩමියෙන් ඔයාලට උදව් කරන්න කියලා. මමත් නින්ජා වැඩ කරි ටිකක් ගන්නවා කියලා එක එක විකාර වැඩ ගොඩක් කරන්න ගන්නවා. මේ යාළුවෝ තුන්දෙනා කතා කරන්න එයාය මොනවද කරන්න කියලා. ඔන්න යනවා මෙයාලා යනවා එයාලගේ වැඩේ පටන් ගන්න. මෙයාලා මුලින්ම කරන්නේ ලියුම් පෙට්ටි වලට දාලා තියෙන ලියුම් ටික ගන්නවා. ඊට පස්සේ මෙයාලා ගෙවල් වලට ගිහිල්ලා ඒ පාර්සල් බෙදනවා. ඒ මිනිස්සු ඉතින් ඒව ගත්තාම මෙයාලට ගොඩක් ස්තුති කරනවා. ඔන්න අපිට ඊට පස්සේ පෙන්නන්නේ මේ යාළුවෝ කට්ටිය ටිකක් තැනක නැවතිලා විවේක ගන්නවා. මේ වෙලාවේදී මෙයාලා කතා කරනවා අපි පාර්සල් දුන්නාම එයාලා ගොඩක් සතුටු වෙනවා කියලා. ඒක තමයි මේකේ තියෙන විශේෂත්වය. මේ වෙලාවේදී අර මිනිස්සයා අහනවා බොරුට මොනවද ඔය හැමතැනම බලන්නේ කියලා. ශිකඩයි කියනවා නෑ මුකුත් නෑ කියලා. මේක බලනවා ඔයාලා නම් දන්නවනේ ඉතින් බොරුට මේ පණ දාගෙන හොයන්නේ අර හෙවණැල්ල කියලා. මෙන්න මේ වෙලාවේදී බොරුට සද්දයක් ඇහෙනවා. අලුත් කොට නැගිල්ලක් විවෘත කරන්න ගිහින් ඉන්න අපේ නරුටෝව. මේ වෙලාවේදී announcement එකක් දෙනවා අපේ 7 වෙනි හොකාගේ නරුටෝ උසුමකි හැමෝම ආදරෙන් පිළිගන්න කියලා. මේ වෙලාවේදී බොරුටෝ බලන් ඉන්නේ ආමේ තාත්තනේ කියලා. මේ වෙලාවේදී නරුටෝ බොරුටෝ දැකලා එයා ඉක්මනටම බොරුටෝ ඉන්න තැනට එනවා. මේ වෙලාවේදී බොරුටෝ කියනවා එහෙනම් වට අන්තිමේදී මාව පෙනුණා නේද කියලා. නරුටෝ ඇවිල්ලා කියන්නේ ඔයාගේ බෑග් එක ඔයාට හොඳට ගැලපෙනවා කියලා. මේ වෙලාවයි බොරුට නෝන්ඩියට වගේ නරුටෝට කියනවා ඔයාට ඉතින් කොහොමත් ඔයාගේ ගම ආරක්ෂා කරන්න වැඩ තියෙනවනේ කියලා. නරුටෝ යගේ ලෝගු වලන ගමන් කියන්නේ ඔව් ඉතින් ඒ ගමගේ රාජකාරිය කොටසක් තමයි කියලා. ඊට පස්සේ කියනවා ඔයා රැකියා අත්දැකීමක් ගන්න ට්‍රිප් එකක් යනවා කියලා හිනට මට කිව්වා කියලා. බොරුටෝ කියන්නේ එහෙම දෙයක් නෑ මම මේක තෝරගත්තේ මම මේකට කැමති නිසා කියලා. නරුටෝ බොරුටෝගේ ඔළුව අත ගන්න ගමන් කියන්නේ ඔව් ඒක හොඳයි ඒත් ඒක ලේසි නෑ කියලා. බොරුටෝ කියනවා අයියෝ එයා හිතන්නේ මට වගකීමක් ගන්න බෑ කියලාද. එතකොටම එතනට ආපු අර මිනිස්සේ නරුටෝගෙන් අහනවා ලෝඩ් හොකාගේ කියලා. නරුටෝ කියනවා ඔව් මම නරුටෝ උසුමකි කියලා. නරුටෝ මේ වෙලාවේදී අර මිනිස්සයාට කියන්නේ මේ ඉන්නේ මගේ පුතා. මෙයා ටිකක් දඟයි හැබැයි ඒත් එයාට හොඳින් සැලකන්න කියලා. ඊට පස්සේ අර මිනිස්සයාත් කියනවා හරි මම හොඳට එයාව බලා ගන්නම් කියලා. එතකොට තමයි බොරුටට මතක් වෙන්නේ නරුටෝගේ මේ ඇවිල්ලා තිබ්බ ෂැඩෝ ක්ලෝන් එකක් කියලා. එයා මෙතනදී මේ අයට කියනවා අප්මට මතක් වුණා කරන්න හොඳ දෙයක් අපිට මේ වැඩේ ඉක්මනටම කරගන්න පුළුවන් කියලා. ඒ අනුව මෙයාලා තීරණය කරනවා මෙයාලගේ බලයන් පාවිච්චි කරලා මේ වැඩේ ඉවර කරන්න. ලියුම් ටික පරිස්සමට බෙදනවා වෙනකොට බොරුට කරන්න ගෙවල් ළඟට ලියුම් ටික විසික් කර කර යන එක. මිට්සුකිත් එක තැනක ඉඳලා එයාගේ අත් හරහා ගෙවල් වලට ලියුම් බෙදන එක කරන්නේ. මේ වෙලාවේ බොරුටෝ ශිකාඩි අර මිනිස්සු ළඟට ගිහිල්ලා කියනවා ඔන්න අපි වැඩේ ඉවරයි තව මොනවා හරි තියෙනවා නම් දෙන්න කියලා. ඒ මිනිස්සයා කියනවා හරි නම් ඔයාලා දැන් විවේකයක් ගන්න කියලා. මෙන්න මේ වෙලාවේදී මෙතනට මිට්සුකි ඇවිල්ලා කියනවා මට ආරංචියක් ලැබුණා සෙන්චු පාක් එක ළඟ ගෝස්ට් කෙනෙක් ඉන්නවා කියලා. ඒ වෙලාවේදී ශිකඩායි කියනවා සෙන්චු පාක් එක ඒක තියෙන්නේ ගමේ අනිත් කෙරවලට වෙන්නේද කියලා. ඊට පස්සේ බොරුටෝ කියනවා එහෙනම් අපිට දැම්මම යන්න වෙනවා අපිට විවේකයක් තියනවා නේද කනට මෙතනින් යනවා. අන්න අපිට ඊට පස්සේ පේනවා සෙන්ජු පාක් එක මේ හැමදේම විනාශ වෙලා තියෙන්නේ. මෙතනට පොලිස් කමාන්ඩරේ කට්ටියත් ඇවිල්ලා දැන් විමර්ශන ආරම්භ කරලායි තියෙන්නේ. මෙතනට සායිත් එනවා. මෙඩිකල් යුනිට් එකේ කට්ටිය තව මිනිස්සෙක්ව අරන් යනකොට සායිට කියනවා මෙයාගේ චක්‍ර ගොඩක් වැය වෙලා ඒක නිසා ගොඩක් අමාරුයි කියලා. මේ වෙලාවේ තවත් මිනිස්සෙක් සායිට කියනවා ඒ මිනිස්සයා ඉඳගෙන හිටියේ මෙතන. එක සැරේටම කෑ ගහගෙන පිස්සෙක් වගේ හතර වටේ දුවන්න ගත්තා. ඔන්න මේ වෙලාවේදී මෙතනට බොරුටෝ යාගේ යාළුවෝ දෙන්නයිත් එනවා. මිට්සුකි කියනවා අපි පාරක්කුයි වගේ කියලා. මේ වෙලාවේ තරහ ගිහපු බොරුටෝ කියනවා මම දිවුරනවා ඊළඟ සැරේ නම් මම අතාරින්නෙම නෑ කියලා. ඊට පස්සේ මෙයාලා මෙතනින් යනවා. අන්න අපිට ඊට පස්සේ පෙන්නන්නේ රෑ වෙලා හොකාගේගේ ඔෆිස් එකට වෙලා ඉන්න සායවයි ශිකමරුවයි නරුටෝවයි. මෙයාලා කතා කරන්නේ මේ සතියේ සිද්ධ වෙච්ච 8 වෙනි අනතුර. මුලදී මේ පහර දීම් සීමා වෙලා තිබ්බේ ඇකඩමිය අවට ප්‍රදේශවල. දැන් එන්නෙම මේවා වැඩි වෙනවා. අපිට තාම හරියට නිගමනයක් එන්න අවශ්‍ය දත්ත හම්බුනේ නැහැ. එකක් ඇරෙන්න කියලා කියනවා. මේ වෙලාවේදී සායි කියනවා අපිට දැනට හොයාගන්න පුළුවන් වෙච්ච විදිහට මෙයාලා පාවිච්චි කරන්න තහනම් කරපු තාක්ෂණයක්. මේ වෙලාවේදී නරුටෝ කියනවා මොකක්ද කියන්න එපා ඔය කියලා කියනකොට එයා කියන්නේ ඒ තිනේ හෂිරමා සයිල. මේ වෙලාවේදී ශිකමාරු අහනවා ඔයා කොහොමද එහෙම කියන්නේ? ඔයා අඹු සමාජිකෙක් නේද? ඉතින් ඒක ගොඩක් රහස්‍යගත දෙයක්. මේ වෙලාවේදී සායි කියනවා ඔව් ඔයා හරි මට ඒ දැනගන්න හම්බුණා මීට කලින් හෂිරමා සයිල ගැන පරීක්ෂණ කරපු කණ්ඩායමක් හිටියා. ඒ ඩන්සෝගේ මරණයෙන් පස්සේ කණ්ඩායම විසිරලා ගියා. මේ වෙලාවේ ශිකමාරු කියනවා ඒක වෙන්න බෑ ඩන්සෝ මැරුණා කියලා. මේ වෙලාවේදී සායිත් කියනවා ඔව් ඔයා හරි මමත් එක විශ්වාස කරේ නෑ ඒත් මේක දැක්කට පස්සේ කියලා කොටසක් පේන්නනවා. මේ වෙලාවේදී ශිකමාරු අඳුර ගන්නවා මේක දෙවජුට්සු පාවිච්චි කරාට පස්සේ ඉතුරු වෙන අංශ වලින් කොටසක් කියලා.
මුළු ෆයර්ලෑන්ඩ් එකම පීරලා හැව්වත් දැව ජුට්සු පාවිච්චි කරන්න පුළුවන් ඉතාම ටික දෙනෙක් විතරයි ඉතුරු වෙලා ඉන්නේ. ඒ වගේම විශේෂම දේ තමයි අද පහර දීම සිද්ධ වෙච්ච පුද්ගලයාට මේ වගේ කිසිම බලයක් නැති එක. කලින් හිටපු පරීක්ෂක කණ්ඩායම හෂිර මාසායිල පාවිච්චි කරලා අනිත් එක චක්‍ර උරා ගන්න උපකරණයක් තමයි හදමින් හිටියේ. ඊට පස්සේ මෙයාලා ආයෙමත් කතා වෙන්නේ කෙනෙක්ගේ චක්‍ර උරාගෙන මොනව කරන්නද? එයාලගේ ඉලක්කය මරණය නම් චක්‍ර උරා ගන්නවා කියන්නේ වටේ යනවා වගේ වැඩක් නේ කියලා. මේකට උත්තර දෙන සායි කියන්නේ තාම නැහැ මම ඒක න තාම හොයන ගම්ම. ඒත් දැනට තියෙන තොරතුරුවට අනුව එයාලා ඉලක්ක කරන්නේ මිනිස්සුන්ගේ චක්‍ර. එහෙම කියලා සායි ශිකමාරු දෙන්න මෙතනින් යනවා. අන්න අපිට ඊට පස්සේ පෙන්නන්නේ ගෙදර ඇවිල්ලා ඉන්න නරුටෝව. මේ වෙලාවේදී හිනටත් මෙතනට එනවා. මේ වෙලාවේදී නරුටෝ හිනටට කියනවා එයාට අද පුතාව ටවුන් එකේදී හම්බුණා. ඇයි බොරුටෝ හැමතිස්සෙම තරහෙන් වගේ ඉන්නේ කියලා. හිනට කියනවා එයා දැන් එන්න ලොකු වෙනවනේ ඉක්මනට වට හුරු වෙයි කියලා. මේ වෙලාවේදී බොරුටෝ නිදාගෙන ඉන්න කාමරයට ගියපු නරුටෝ හිනටට කියන්නේ මම කැමතියි මෙයා තව ටික දවසක් පොඩි විදියටම ඉන්නවට. සමහර විට එහෙම හිතෙන්නේ මම ආත්මාර්ථකාම නිසාද දන්නේ නැහැ. හිනට කියන්නේ ළමයි දවසින් දවස එන්නම ලොකු වෙනවා කියලා. නරුටෝ කියන්නේ මම නම් ලොකු උනේ මගේ තාත්තා නැතුව. ඒක නිසා මම දන්නේ නැහැ බොරුටොත් එක වැඩ කරන්න ඕනේ කොහොමද කියලා. ඒක බොරුටොටත් හොඳටම දැනෙනවා ඇති. ඒත් හිනට කියන්නේ ඒක ඇත්ත නෙමෙයි. එයාම දවසක තේරුම් ගනී කියලා. ඊට පස්සේ හිනට hina වෙන ගමන් කියන්නේ ඔයා දන්නවද? එයා hina වෙනකොට ඔයා වගේමයි කියලා. අන්න අපිට ඊට පස්සේ පෙන්නන බොරුටෝ එයාගේ යාළුවා දෙන්නත් එක කතා කර කර ඉන්නකොට එයාට එක සැරේටම සද්දයක් ඇහෙනවා. ගිහින් බලනකොට චොචෝ එයාලගේ පෝස්ට් ඔෆිස් එකේ ප්‍රධාන කෙනාට කෑ ගහනවා. එයා ඊයේ ඕඩර් කරපු චිප්ස් පැකට් එක එයාට හම්බුනේ නෑ කියලා. මේ වෙලාවේ මෙතනට බොරුටෝ ශිකඩයි දෙන්නත් දුවගෙන එනවා. චොචෝ කෑ ගහපු විදිහට නම් ශිකඩයි අහනවා බොරුටෝගෙන් මෙයාගේ ඇගෙත් හොල්මන ඉන්නවද කියලා බලන්න කියලා. බොරුටෝ නම් කියනවා නෑ මෙයාගේ ඇගේ නම් නෑ. ඒත් චොචෝ මොකද වුනේ කියලා අහනවා. මේ වෙලාවේ චොචෝ බොරුටෝත් හදින් අල්ලගෙන කියන්නේ ඔයා තමයි ඊයේ ඩිලිවරි ටික කරේ. ඔයා කොහෙද මගේ චිප්ස් පැකට් ටික දැම්මේ කියලා. බොරුටෝ ඒත් කියන්නේ මම නම් හරියට ඕඩර් එක බාර දුන්නා. මේ වෙලාවේ තරහෙන් ඉන්න චොචෝ අහන්නේ ඔයාට ඕනේ මාව බඩගිනි මරලා දාන්නද කියලා. එතකොට මර මිනිස්සුත් ඇවිල්ලා කියනවා ඔයා තමයි ඊයේ ඩිලිවරි ටික කරේ. ඔයා මේ වගේ ප්‍රශ්න ගොඩක් ඇති කරලා ඔයාට දඬුවමක් වෙන්න වෙනවා කියලා. අන්න ඉතින් මේ තියෙන්නේ ඒ වෙනුවෙන් බොරුටට හම්බෙච්ච දඬුවම. මේ වෙලාවේ ශිකඩයි බොරුටට කියනවා හරියට ගණන් කරන්න නැත්නම් දවසම මෙහෙට වෙලා තමයි ඉන්න වෙන්නේ කියලා. මේකට තරහ ගිහුව බොරුට නගරලා කියන්නේ මගේ ඇස් තමයි බලාපොරොත්තුවේ තාරකාව. මට මෙතනට වෙලා මේ වගේ දේවල් කර කර ඉන්න බෑ කියලා. තරහ ගිහුව ශිකඩයිත් නගරලා කියන්නේ ඔයා නිසා තමයි අපිට මේ දේවල් මෙහෙම කරන්න ඕනේ. මේ වෙලාවේදී මෙයාලට සද්දයක් ඇහෙනවා. ගිහින් බලද්දි නිවුස් වලට කියනවා ආයෙමත් පහර දීමක් වෙලා කියලා. මෙයාලා කියන්නේ ඇකඩමි ළමයි වගේක් ෆීල්ඩ් ට්‍රිප් එකක් ඇවිල්ලා තියෙනවා. මේකේ කට්ටියකට තමයි මෙතනට පහර දීමක් සිද්ධ වෙලා තියෙන්නේ කියලා. මේක හිච්ච ගමම බොරුටෝ යාගේ යාළුවෝ කට්ටියයි මෙතනින් යනවා. මොකද මෙයාලට මතක් වෙනවා ඒ තැනට ගියේ මෙයාලගේ ක්ලාස් රැප් සහ එයක් කණ්ඩායමේ අනිත් අය කියලා. මෙයාලා යන ගමන් හිතන්නේ පන්ති නායිකාවට මොකක් හරි කරදරයක් වෙලාද දන්නේ නැහැ. විශ්වාස කරගන්න මේ සැරේ නම් පරක්කු වෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ විනාශ වෙලා තියෙන ගොඩනැගිල්ලක් යට ක්ලාස් රැප් ඉන්නවා කියන එක පෙන්නකොටම අද කොටස මෙතනින් ඉවර වෙනවා. හරි ඉතින් ඔන්න මම ඔයාලට දරන් ආවේ බොරුටෝ කියන ජපාන් ඇනිම් සීරීස් එකේ 10 වෙනි එපිසෝඩ් එක. මට ඔයාලට කලින් කියන්න බැරි වුණා. 9 වෙනි එපිසෝඩ් එකේ සමහර කොටස් පේන්නේ නැතුව ගිහින් තිබ්බා. ඒක ඇත්තටම මගේ වැරද්දක් නෙමෙයි. මම ගොඩක් උත්සාහ කරා ඒ වැරද්ද හරි ගස්සන්න. YouTube එකෙන් copyright issues එක දිගටම ඒ වීඩියෝ එකට වැදිලා තිබ්බා. මම ගොඩක් උත්සාහ කරා ඒ වීඩියෝ එක හරියට දාන්න. බැරිම තැන තමයි මම අන්තිමටම ඒක ෆොටෝස් විදියට වීඩියෝ එකේ එපිසෝඩ් එක අරගෙන ආවේ. ඉතින් ඒ වෙච්ච දෙයට මට සමා වෙන්න මම ගොඩක් උත්සාහ කරා. ඒත් ඉතින් මට ඒක හදාගන්න බැරි වුණා. මට ඒ එපිසෝඩ් එක ගේන්න පරක් වුණෙත් අන්න ඒක නිසා. ඒ වීඩියෝ එක නොදා ඉන්නත් බැරි නිසාම තමයි මම කොහොම හරි ඒක ගේන්න උත්සාහ කරේ. මං හිතනවා ඔයාලා අහපු ප්‍රශ්නට උත්තරේ හම්බෙන්නේ නැති කියලා. හරි එහෙනම් අපි ඉක්මනටම ඊළඟ එපිසෝඩ් එකෙන් හම්බෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.